තරුණ පරම්පරාවට මේ යුගයේ අතිශයින් වැදගත්. සාමාන්‍යයෙන් මේ ලෝකේ නරකයි කියන ලෝකයක් තියෙනවානේ. හැබැයි ඒ ලෝකෙත් යන්න පුළුවන් සීමාවක් තිබුණානේ. විවිධ දේවල් බීලා කාලා විකාර කරපු. හැබැයි එතනින් එහාට යන්න තැනක් නැහැ. දැන් එතෙන්ට තරුණ සමාජය යන්නේ නැහැ පැහැදිලි. ඔවුන් දැන් යම් කිසි දෙයක් හොයන බව පේනවා නේද? තමන්ගේ මූලය හොයන බව තමයි මට නම් පේන්නේ. මේ පොඩි කාලේ රැට එහෙම කිව්වොත් එහෙම යකෙක් කියලා කටවහගෙන කියලා අපිට බැන්නා. හැබැයි දැන් යක්කු ඇවිල්ලා නැද්ද නගරේ තාප්පෙට? ත්‍රිවිල්ලගේ පිටිපස්සේ ගහලා නැද්ද? එහෙනම් අපි කවුද කියලා හොයන්න වෙලා නේ. මේ යෝගයේ අතිශයින් වැදගත්. පරිසරයේ වෙනස් වීම ඔබට දැන් දැනෙනවා. කලට වැසි වසිනවා කියලා දැනෙනවා නේද? දැන් ඉන්න තරුණයෝ කියනවාද හරක් මරන්න කියලා? සත්ව හිංසනයට ඔවුන් විරුද්ධ වෙනවා පේනවා. ගහකොළ කපන්නද ඔවුන් ලෑස්ති හිටවන්නද ලෑස්ති? හිටවන්න ලෑස්ති. ඔවුන් ලෑස්ති වෙන්නේ බත පොලකින් සරු කරන්න නේද? ගහකොළ ඇලදොල සතා සීපාවා මනුෂ්‍යත්වයට ගරු කරන ආදරය කරන හදවත් තියෙන ඔබේ තරුණ සමාජය දැන් එන්නේ කොතෙන්ද? ඔවුන්ගේ හදවත සූදානම් වෙන්නේ නිවන් දකින්න.